රයිට්. විනාඩි 20යි කියන්නේ ඕක දෙකෙන් බෙදලා 1.8න් ගුණ කරොත් විනාඩි 18කින් හදන්න ඕන ගාන. 2025 A level. සීමිත ඩිලාන් පොදු සමාගම බලන්න එයාලා මෙන්ෂන් කරලා තියෙනවද මොන ක්‍රමේ පාවිච්චි කරන්න ඕනද කියලා. ගානේ කියනවනම් ඒ කියන විදිහට හදන්න ඕනේ නැත්තම් බෑ. කියනවද? බදු පෙරලා මෙහෙම ලියාගත්තද නෑනේ නේද? ඍජු ක්‍රමයට නේද හදන්න කියන්නේ. ඍජු ක්‍රමේ භාවිත කරන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශය ශබ්ද එන්නකෝ. ගනුදෙනුකරුවන්ගෙන් ලැබීම් සැපයුම් කරුවන්ට ගෙවීම් පොලී ගෙවීම් බදු ගෙවීම් අස්න ලියන්න. ආයෝජන ක්‍රියා මකට ප්‍රශ්නයක දෙන්නේ නෑනේ දෙන්න. ගන්නවා මෙතෙන්ට. ආයෝජන ක්‍රියාකාරකම් මූල්‍ය ක්‍රියාකාරකම් පෙර වැඩ අර පෙර වැඩේ අනිවාර්යයෙන්ම හදන්නේ ගනුදෙනුකරුවන්ගෙන් ලැබීම්. ඔයාලට ඕනනම් පුළුවන් අර මම කලින් කිව්වා වගේ පෙර වැඩක් නොදා ගනුදෙනුකරුවන්ගෙන් ලැබීම් අරගෙම ලියන්න පුළුවන් මුහුණතේ. ප්‍රශ්නයක් නෑ. ඉතින් පොඩි අවුලක් වෙනවා. මොකක්ද අවුල? මුදල් ප්‍රකාශය දීර්ඝ වෙනවා ටිකක් නේ. ගනුදෙනුකරුවන්ගෙන් ලැබීම්. මට කියන්නකො ගනුදෙනුකරුවන්ගෙන් ලැබීම් මම කොටස් 3ක් ඉගෙනුවා. මොනවද? අපිට විකුණු ණයගැති ලැබීම්, ආයෝජන ආදායම් හැර වෙනත් ආදායම් ලැබීම්. අපිට විකුණු ණයගැති ලැබීම්, ආයෝජන ආදායම් හැර වෙනත් ලැබීමක් තියෙන පුතේ කොමිස් වගේ ආදායම්.
කොමිස් ආදායම්. සැපයුම් කරුවන්ට ගෙවීම. අපිට ගැනුම්. ණය හිමි ගෙවීම. වියදම් ගෙවීම. වියදම් කියද්දි මොනවද නැතුවද? ෂේ දාන්නත් බෑ. පොලී වියදම දාන්නත් එපා. මොකද පොලී ගෙවීම අපි වෙනම පෙන්නනවනේ නේද? පොලී ගෙවීම දාන්නත් එපා. මෙයත් නැතුව ෂයත් නැතු. ෂේවල කොහමත් නෑනේ. සරලව වියදම් කියලා මම මොන වියදම්ද වලට කියලා දුන්නේ? බෙදා හැරීම වියදම්, පරිපාලන වියදම්. ඔය වියදම් දෙකම නමක් කියන්න. මෙහෙම වියදම්. ඕකේ. රයිට්, බලන්න 2025 සීමිත ඩිලාන් පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ පිළිලකීම සඳහා පාද තොරතුරු දීලා තියෙනවා. අතිරේක තොරතුරු බලන්න, ජංගමත්කම් වගකීම් තොරතුරු දීලා තියෙනවා. අතිරේක තොරතුරු කියවමු. ණයට විකුණුම් දීලා තියෙනවා. කොහොම කතන්දර ගොඩක් තියෙනවා. වැඩිට බහිමු. අත්පිට විකුණුම් 36500යි ටික් එකක් දාගන්න. විකුණුම් පිරිවැය 30000යි. පොතේ අතිරේක තොරතුරු වලට වැඩිට බහිමු නේ අපි. අතිරේක තොරතුරු විසඳගෙන යන ගමන් උඩේවට ටික් දාලා යන් ඈ. හරිනේ, රූල් කරගත්තද? හරි. ඇයි බය වෙලාව? ෆෝකල් ලීසි. අතිරේක තොරතුරු අංක 1 තොග මොනවා වෙලාද? කොහෙටද යන්නේ කියන්නකෝ. කොහෙටවත් යනවද ඍජු ක්‍රමයේද? නෑ. එන්නේ නෑ නේද? වෙළඳ ලැබිය යුතු දෑ ඇසුරෙන් හොයාගන්න පුළුවන් නේද? ණයගැති පාලන ගිණුමක් ගහලා හදන්න ණයගැති ලැබීම් ටික හොයාගන්න පුළුවන්. වෙළඳ ලැබිය යුතු දෑ පාලන. මට හොයලා දෙන්න ණයගැතියන්ගේ ආරම්භක ශේෂය තියෙනවා 10750. ණයගැතියන්ගේ අවසාන ශේෂය තියෙනවා පුතේ 15ට ගෙන යන ශේෂය. හරහටනේ බලන්න මේ වසර මුලවත්කම එහෙනම් හරහට මෙතන වසර අග සමාජික මුදල් වගේ 9500යි. බලන්න ණයගැතියන්ගේ බොල් ණය තව දුන් වට්ටම් අනම්මනම් අපි දන්නවා ණයට විකුණුම් වල ණයගැති පාලන හර විකුණුම් බැර. ලද මුදල් මෙතෙන්ට එන්න ඕනේ. මුදල් හර ණයගැති පාලන බැර. මොනවාරි තියෙනවද බලන්න. ණයට විකුණුම් 32000යි කියලා ගානේ තියෙන. ටික් එකක් දාගන්න දෙවෙනි අතිරේක තොරතුරට. වර්ෂයේ සඳහා 4500ක ෂේ වියදම සහ 500ක දුන් වට්ටම් මෙහෙයුම් වියදම් තුල ඇතුළත්ය. ඔන්න ඕක හදාගන්න. මෙහෙයුම් වියදම් කියලා ඉලක්කමක් ඇති වාගේ ශේෂ ගොඩේ. ඔය මෙහෙයුම් වියදම් මට කොටස් දෙකකට කඩන්න පුළුවන්. බෙදා හැරීම් වියදම් සහ පරිපාලන වියදම්. මේකේ තියෙනවලු ළමයි ෂය. තව දුන් වට්ටනුත් තියෙනවලු. ඒවා මුදල් ප්‍රවාහයක් නෑ. මෙහෙයුම් වියදම් උඩ තියෙනවා 10000. ෂය තියෙනවා පුතේ 4500ක්. එයා වයින් කරන් දුන් වට්ටම් තියෙනවා 500ක්. ඔය දුන් වට්ටම් ලද වට්ටම් කියන්නේ මුදල් ප්‍රවාහයක් නැති ඒවා. එහෙනම් සාමාන්‍ය අපිට අදාළ වියදම අපිට එනවා 5000ක්. මතක තියාගන්න දුන් වට්ටම් කියන්නේ ණයගැති පාලන ගිණුමට එන්න ඕනේ. දුන් වට්ටම් හර ණයගැති පාලන බැර 500යි. එහෙනම් අපිට ලද මුදල හොයන්න පුළුවන් දැන්. හත්සිය 50යි 2යි 42750ක් තියෙනවා. 42750ක් තියෙනවා. 32750ද? 32750 නේ. ණයගැති ලැබීම් ටික අපි හොයාගත්තා 32යි 750.
පුතේ මේකේ කොමිස් ආදායම් ලැබීම මෙහෙම නෑ නේද? කොමිස් ආදායම් ලැබීම මුකුත් තියනවද? නෑ. එනවන ගනුදෙනු කරුවන්ගේ ලද මුළු මුදල අපිට හොයාගන්න පුළුවන් 0යි 5යි 5යි 7යි 12යි එකක් ඉතුරුයි 6 2 9යි 69250. ඒක ගනුදෙනු කරුවන්ගෙන් ලැබී. හරි බලන්න ඊළඟ අතිරේක තොරතුරු. අපි මේ ටික ෆිල් කරලා ඉවරයක් කරගමු. එතකොට හරි. අත්පිට ගැනුම් තියනවද ගානේ? නැද්ද? තියෙනවනේ. අත්පිට විකුණුම් තියෙනවා. අත්පිට ගැනුම් තියෙනවා. අත්පිට ගැනුම් නැහැ නේ? තියෙනවද? නැහනේ. ණය හිමි ගෙවීම හොයන්න පුළුවන්. ණය හිමි පාලන ගිණුම ඇසුරෙන්. ගාහන්න ණය හිමි පාලන ගිණුමක්. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම. ටික දාගන්න අපි ගන්න අයිටම්ස් වලට. ආරම්භක ණය හිමි ශේෂය වෙළඳ ගෙවිය යුතු දෑ 6250යි. පහළට ගෙන යන ශේෂය 4750යි. බලන්න පුතාලා මේකේ මොනවා හරි තියෙනවද? නෑ කෙලින්ම අපිට ගැනුම් ගන්න පුළුවන්. ගැනුම් ටික හොයාගන්න පුළුවන් නේද විකුණුම් පිරිවැය හොයද්දී. ආරම්භක තොගය ප්ලස් ගැනුම් ඍණ අවසන් තොග. එතකොට අපිට එනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය ගානේ දීලා ඇති අන්න ටික් එකක් දාගන්න 30000යි. පුරුදු වෙන්න ටික් දාන්න. ආරම්භක අවසන් තොග වල ටික් දාන්න 6500 8000යි. කීය දෙන්නේ ගැනුම්? ආරම්භක තොගයට ගැනුම මෙතන අපි තුමු x කියලා 6500ට x එකතු වෙලා 8000ක් අඩු වුනහම 30000යි පුතේ. 6500ට x එකතු වෙලා 8000 කරනවා. එතකොට 38000යි 38000න් 6000ක් අඩු වුනහම 32000යි 31500යි. ගැනුම් තියෙනවා 31500ක්. එතකොට එහා පැත්තෙන් අපිට හොයන්න පුළුවන් මුදල් ලද වට්ටම් මෙහෙම තියෙනවනේ ඒකත් එන්න ඕනේ මේකට. 0යි 5යි 5යි 2යි 7යි 37750යි 37750යි 750 කියන්නේ බිංදු 33000යි නේද? 33000ක්. හරි. මේ විදුලි රැහැනක් වගේ නිකන්. 33000යි ණය හිමි ගෙවීම. ඊට පස්සේ වියදම් ගෙවීම් ගොඩට එන්න පුතේ අපිට අදාළ වියදම කීයද? ෂයත් නැති දුන්වට්ටනුත් නැති මුදල් සම්බන්ධ වන වියදම කීය විදිහටද අපි ගන්නේ? 5000. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ගෙවූ ප්‍රමාණය තමයි මෙතන දාන්න ඕනේ. කො මෙතන දාන්න ඕනේ මුදලින් ගෙවූ ප්‍රමාණය. වක්‍ර ක්‍රමයේ ලේසි කියලා එනවා නේද ඔළුවට පොඩ පොඩ. එතකොට ගහන්න මෙහෙයුම් වියදම් කියලා ගිණුමක් ගහලා ගැළපීම කරමු. උපචිත මෙහෙයුම් වියදම් තියෙනවා පුතාලා වසර මුල ටික් එකක් දාගන්න 600ක්. වසර අග මෙහෙයුම් වියදම් තියෙනවා පහළට ගෙන යන ශේෂය 1000යි. අපි දන්නවා මෙහෙයුම් වියදම් ගෙවද්දී මුදල් බැර
මේ වියදම් හර ලාභ ගිණුමට මාරු කරන මුදල් සම්බන්ධ වියදම 5000යි. ඇයි මං එහෙම කියන්නේ? අපි ගන්න ඕනේ මුදලින් ගෙවූ වියදම හොයන්න යන්නේ. එතකොට ෂෙයත් නැති දුන්වට්ටමුත් නැ දුන්වට්ටම් කියන්නේ මුදල් ප්‍රවාහාත්මක නොවන වියදම්. හරි. 5600යි 5600යි. එතකොට ගෙවලා තියෙන වියදම විදියට අපිට ගන්න පුළුවන් ওই 4600ක්. එතකොට අපිට එනවා 37600ද? 37600. හරි අතිරේක තොරතුරු අංක 2ක් ඉවරයි 3ක් ඉවරයි 4 ඉහත සඳහන් කර ඇති 28000ක් පිරිවෙව යන්ත්‍රයක් 28000ක යන්ත්‍රයක් ගන්නවලු 28000ක් පිරිවෙව යන්ත්‍රයක් සීමිත නලින් පොදු සමාගමෙන් 10ක මිලදී ගන්නලදී මේ සඳහා සමාගම 20000ක් මුදලින් ගෙවූ අතර ඉතිරිය මුදල් පියවීම සඳහා සමාගම විසින් සාමාන්‍ය කොටස් නලින් පොදු සමාගම වෙත එදිනම නිකුත් කරන ලදී. හරි. ඔන්න ඔයාගේ තියෙනව නේද යන්ත්‍රයක් මිලට ගැනීම 28000. ඔය 28000 යන්ත්‍රය ගද්දී මෙහෙමයි වෙලා තියෙන්නේ. හරිද? දැන් අපිට යන්ත්‍ර ගද්දී සල්ලි දෙන්නත් පුළුවන්. මේකේ කියනවා 20000ක් මුදලින් ගෙව්වා. මුදල් 20000ක්. ඒක ආයෝජනනේ. එන ආයෝජනවල ගලා යෑමක් විදිහට ලියන්න යන්ත්‍රයක් මිලදී ගැනීම. 20000ක් අපේ ලාච්චුවෙන් යනවා. තනරුලක් විදිහට තියෙමුනේ. ඊට පස්සේ ඉතිරිය පියවීමට කොටස් දීලා. ඒ කියන්නේ ළමයි දැන් අපි දැන් මෙහෙමනේ බං දැන් අපි කොටස් දුන්නාම උගෙන් සල්ලි ගන්නවනේ නේද? දැන් මගේ සමාගමක් තියෙනවා නම් මං ඔයාලට කොටස් දීලා දුන්නාට පස්සේ ඔයාලා මට මොනවද දෙන්න ඕනේද? සල්ලි දෙන්න එපායි. නේද? හැබැයි දැන් මෙතන කොටස් දීලා තියෙන මොකක් ගන්නද? මේ 8000 පියවන්න ඉතිරිය පියවන්න අපි කොටස් දීලා තියෙන්නේ. ඒ කියන්නේ කොටස් යූස් කරලා තියෙන සල්ලි වගේ ආයෝජන ක්‍රියාකාරකමක්. කොටස් ලබා දීම යන්ත්‍රය මිලදී ගැනීමට කොටස් ලබා දීම. යන්ත්‍රය මිලදී ගැනීමට කොටස් ලබා දීම. කොටස් දීලා තියෙන කොටස් වලින් තමයි මැච් එක ගහලා තියෙන්නේ. දැන් සල්ලි දෙන්න ඕනේ නෑ. එතකොට 28000ක මැෂින් එකක් යන්ත්‍රයක් අරන් තියෙනවා සල්ලි 20000ක් දීලා අපි ළඟ තියෙන තව වටින දෙයක් දීලා මොනවද 8000ක කොටස් දීලා තියෙන්නේ. මේක පැටලෙනවා. කොටස් වලින් තමයි ගෙවලා තියෙන්නේ. ඊට සඳහන් කර ඇති සාමාන්‍ය කොටස් 25000 පහත කොටස් නිකුතු වලින් සමන්විතයිලු. ඊට සඳහන් කර ඇති 25000ක සාමාන්‍ය කොටස්. එනවන්න කොටස් නිකුතු තියෙනවා 25000ක්. කොටස් නිකුතු 25000ක් කියලා ඔයාලට දීලා ඇති. ඔය 25000 හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේලු. එකක් තමයි රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කිරීම. පුතාලා දන්නවා රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කරද්දී මුදල් ප්‍රවාහයක් නැහැ නේද? ඒක දාන්නේ නැහැ. යන්ත්‍රයක් මිලදී ගැනීමට ගෙවූ කොටස්. ඒක අපි ගැලපුවා දැනටමත්. ඒක ආයෝජන ක්‍රියාකාරකමක්. යන්ත්‍රයක් මිලදී ගන්න ගෙවූ කොටස්. දැන් ඒක මූල්‍ය ක්‍රියාකාරකමක් නෙමෙයි. සල්ලි ගන්න බලාපොරොත්තුෙන් කරපු වැඩක් නෙමෙයි. අර මුදල් රැස් කරන්න නෙමෙයිනේ කොටස් දුන්නේ. යන්ත්‍රයක් ගන්නනේ. එතකොට යන්ත්‍රයක් ගන්න අපි අපේ කොටස් යූස් කරා. හරිද? මහජන නිකුතුව දැන් ඔන්න රඳවාගත් ඉපයුම් බං 12000ක් යූස් කරලා තියෙනවා. යන්ත්‍රය ගන්න 8000යි නම් මට කියන්න මහජන නිකුතුවේ වටිනාකම කීයද? මහජන නිකුතුව 25000න් 20000ක්ම එන්නේ නැහැ. දැන් අපි ඉවරයි වැඩ. මහජන නිකුතුව එනවා 5000ක්. අන්න මේ මහජන නිකුතුව තමයි මූල්‍ය ක්‍රියාකාරකමක් විදිහට දාන්න ඕනේ.
හරි. ඉවරද පස්වෙනි එක හරියනේ. ඉහත සඳහන් කර ඇති සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභාංශ 3000 පහත පරිදි ගණනය කර ඇත. සාමාන්‍ය කොටස් හිමියන් ගෙවූ අතුරු ලාභාංශ 2500 හරි. මේ මූලික ක්‍රියාකාරකමක්. ගෙවූ ලාභාංශ. සාමාන්‍ය කොටස් හිමියන්ට යෝජිත ලාභාංශ ගලපනවද? යෝජිත ලාභාංශ කොහෙද දාන්නේ? දාන්නොත් දාන්නේ ආදායම් ප්‍රකාශයේද, ශේෂපත්‍රයේද, හිමිකම් වෙනස්වීම ප්‍රකාශයේද, මුදල් ප්‍රකාශයේද? සටහන් වලට එන එකනේ නේ. ඔව් ඒක සටහන්. කොටස් වල ආයෝජනය කිරීම තුළින් ලද ලාභාංශ 1000 කොහෙද දාන්නේ? ලද ලාභාංශ මොන ක්‍රියාකාරකමක්ද? ආයෝජන 1000යි. අතිරේක තොරතුරු සියල්ලම ඉවරයිනේ. බලන්න පුතේ ජංගමත්කම් වල ඒවා ගත්තා මුදල් හා මුදල් උපචිත මෙහෙමද ගෙවිය යුතු ආදායම් බදු. ඉතුරු වෙලා තියෙනවා බලන්න. ටික් වෙලා නැතිව බලමු. අත්පිට විකුණුම් ගත්තා විකුණුම් පිර මෙහෙම වේදන් ගෙවූ පොලී වියදම් තියෙනවා. ගෙවූ පොලී වියදම් 6000යි. හරි. ගෙවූ පොලී වියදම් 6000යි. පොලී ගෙවීම 6000යි. ආදායම් බදු වියදම දීලා තියෙන ගිණුමක් ගහලා මට හොයලා දෙන්න ගෙවූ බදු. ගිණුමක් ගහලා හොයලා දෙන්න ගෙවූ බදු. ගෙවිය යුතු ආදායම් බදු වසර මුල 1250යි. අටසිය පණහයි. ලාභ ගිණුමට මාරු කරපු ආදායම් බදු වියදම ලාභ ගිණුමට මාරු කරන ලද ආදායම් බදු වියදම 3500යි. 0.5යි 4750යි. 4750යි 0 9යි 8යි 3900ද ගෙවූ බදු 3900නේ. ගෙවූ බදු 3900යි. ආදායම් බදු ගෙවීම හරි කොටස් වල ආයෝජනය සඳහා ගෙවූ මුදල 12000යි. මොන ක්‍රියාකාරකමක්ද? ආදායම් බදු වියදම යටින් තියෙන කොටස් වල ආයෝජනය සඳහා ගෙවූ මුදල 12000 ආයෝජන නේද? කොටස් වල ආයෝජනය සඳහා ගෙවූ මුදල 12000ක් තියෙනවා. ඒක පුතේ ආයෝජන වල මුදල් ගලා යෑමක්. යන්ත්‍රයක් මිලට ගැනීම 28000 අපි ගැලපුවා නේද? සාමාන්‍ය කොටස් නිකුත් කිරීම 25000ක් ගැලපුවා. හැබැයි ඒකෙන් අපිට ඉන්නේ 5000 විතරයි. රඳවාගත් තිපීම ප්‍රාග්ධාන්ත කිරීම ඒ ටික එන්නේ. සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභාංශ 3000ක් අපි ගලපලා ඉවරයි. මොකද යට ඒ සම්බන්ධයෙන් අතිරේක තොරතුරු තියෙනවා. ඔච්චරයි. උත්තර කියන්න. 0.5යි 12න් 6ක් 6යි 8න් 7ක් 1යි 31650යි. මෙහෙයුම් කටයුතු වල ජනනය වූ මුදල් ජනනය වූ මුදල් පොලී ගෙවීම සහ බදු ගෙවීම අඩු කරන්න 0.5යි කීය දෙන්නේ බලන්න 21750 නෝද? මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් වාක්‍ය ලියන්නේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් 21 රවුන්ඩ් කරන්න ඕනේ. ආයෝජන කටයුතු වල ආයෝජන කටයුතු 12000යි යෙද වූ ශුද්ධ මුදල් එන්නේ නේ. කීයද එන්නේ? ආයෝජන කටයුතු වල
යෙද වූ සුද්ධ මුදල්. මේක අර පටි දෙකේ හදන්නත් පුළුවන්. මෙතන යන්ත්‍ර මිලදී ගැනීමේ කොටස් කතන්දරය දාලා තියෙනවා. දැනෙන්නේ නැද්ද? මේ 8000 අයින් කරන්න වෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද අර යන්ත්‍ර කතාව කියන්නේ? හරි. මේ අපි අර යන්ත්‍රයක් ගත්තා නේද? ඇත්තටම අපි මෙතන මිස්ටේක් එකක් කරා. ඇත්තටම මුදල් යන්නේ නැහනේ. තේරුණාද? මුදල් ප්‍රවාහයක් තියෙනවද? කොටස් කියා කියලා සල්ලි යන්නවද? නෑ. ඒත් එක මේක මූල්‍ය ක්‍රියාකාරකමුත් නෙමෙයි. 8000 ඉන්නේ නැහැ. එතකොට මුදල් නැත මෙතන. ඇයි බං? දැන් හරියට මේ වගේ. අපි හිතමු අපි කාර් එකක් ගන්න යනවා. අතේ තියෙන සල්ලි දෙනවා 20000ක්. ගෙදර තියෙන විල්බැරෝ එකක් දෙනවා. ගෙදර තියෙන විල්බැරෝ එක දුන්නා කියලා සල්ලි යනවද? නෑ. අපි කොටස් දුන්නා කියලා අපේ ලාච්චුවේ සල්ලි යනවද? නෑනේ. මම සල්ලි යනවා කියලා දාලානේ වැරදි ඒක. ඒතර පුතේ යන්ත්‍රයක් මිලදී ගන්න සල්ලි ගිහිල්ලා තියෙන්නේ 20000යි. දැන් හරි. මොකද කොටස් දුන්නා කියන්නේ ඒක ආයෝජනයක් තමා. හැබැයි ලාච්චුවේ සල්ලි යන්නේ නෑනේ බං. කොටස් දෙනවා කියන්නේ. හරි. ඒත් එන්නේ නැද්ද? දැන් එන්නු. කීයක් එනවද බලන්න. 20000යි 12000යි 32000 31000යි නේද? ඒත් එක්කම මේ මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය 2500යි. ධන. එන්න මම පොඩ්ඩක් රවුන්ඩ් කරගන්නම් මම. මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. කාලච්ඡේදයේ මුදල් හා මුදල් වලට සමාන දෑවල සුද්ධ මොනවා වීමද තියෙන්නේ? මුදල් හා මුදල් වලට සමාන දෑ සුද්ධ වැඩිවීමත් අඩුවීමත් 21750 අඩුවීමක් කීයද? 6750 නේ. කාලච්ඡේදයේ මුදල් හා මුදල් වලට සමාන දෑ අඩුවීම 6750යි. දුක හිතෙන ලකුණු දෙන විදිහ දැක්කොත් 2024 4 දිනට මුදල් හා මුදල් වලට සමාන දෑ ගානේ දීලා තිබ්බා. කීයද තිබ්බේ? මුදල් හා මුදල් වලට සමාන දෑ 1100ක්. අයිරාවක් එන්නේ නේ. උත්තරේ ධන උත්තරයක් නෙමෙයිනේ, ඍණ උත්තරයක් එන්නේ. කමන්නේ. 2025 3.31ට මුදල් හා මුදල් වලට සමාන දෑ 0.5 ක්‍රීන. රතු පෑනක් ගන්නකො මාකින් එකේ ලකුණු දීලා තියෙන විදිහ බලමු. වැඩි ඉවර කරගන්න. හරි බලන්න ළමයි මෙතන දකුණු අත පැත්තෙන් ලකුණු දෙකක් දාගන්න රතු පෑනෙන්. බැරි වෙලාවත් මේ ඉලක්කම වැරදි නම් ඔයා යන්න ඕනේ පෙර වැඩට. පෙර වැඩේ ලකුණු දෙක දෙන්න ඕනේ. ඒ කියන්නේ ඉලක්කම් දෙක තියෙන්න ඕනේ. එතෙන්ටත් දීලා මෙතෙන්ටත් දෙන්නේ නැහැ. දන්නව නේද? වැරදුනොත් විතරයි. දෙක සැපයුම් කරුවන්ට ගෙවු මුදල් කියන ලකුණු තුනක් දාගන්න. තුනක් දාගන්න. පෙර වැඩේ ලකුණු තුන දෙන්න. මෙන්න මෙතන පුතේ මෙයාට ලකුණු දෙකකුයි මෙයාට ලකුණු එකකුයි දීලා තියෙනවා. වැරදි නම් මේ ලකුණු තුන උතන හම්බ වෙනවා. ඔන්න බලන්න
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් වාක්‍ය ලියලා ලදාගේට ලකුණක් තියෙනවා නම් වම් පැත්තෙන් ලකුණක් දාගන්න. ඒ කියන්නේ වාක්‍යයක් තියෙන්න ඕනේ, ඉලක්කම මොකක් හරි තියෙන්න ඕනේ. පොලී ගෙවීම් බදු ගෙවීම් වලට එක එක දෙන්න. දකුණු අත පැත්තෙන් ඒ කියන්නේ තක්කෙටම ලකුණ තියෙන්න ඕනේ. මෙහෙයුම් මෙන්න මේකට වාක්‍යයක් තියෙන්න ඕනේ, ඉලක්කමක් මොකක් හරි තියෙන්න ඕනේ, ලදාගේට ලකුණක් දෙන්න. ආයෝජන ක්‍රියාකාරකම් වල මෙයාට එකයි මෙයාට එකයි මෙයාට එකයි දකුණු අත පැත්තේ ලකුණු වැරදි වුණත් කමක් නැහැ. වාක්‍ය ලියලා ඉලක්කමක් තියෙනවා නම් වම් පැත්තෙන් ලකුණක් දෙන්න. මූල්‍ය ක්‍රියාකාරකම් වල මෙන්න මෙයාට ලකුණු දෙකයි, අතුරු ලාභාංශ වලට එකයි. වාක්‍ය ලියලා මොකක් හරි ඉලක්කමක් තියෙනවා නම් වම් පැත්තෙන් ලකුණක් දෙන්න. කාලච්ඡේදයේ ශුද්ධ මුදල් ප්‍රවාහයේ වැඩිවීම හෝ අඩුවීම වම් පැත්තෙන් ලකුණක් දෙන්න. මෙන්න මේක තියෙනවා නම් ලකුණක් දෙන්න. දකුණු අත පැත්තෙන් අඩුව ඒකටත් දීලා. ශේෂ දෙකට ලියනකොට මෙතන ලකුණයි. ඒ දෙකක් පිනා chance නෙමෙයිද? ඒ දෙක අපි හොයන්න ඕනද ගානෙම තියෙන දෙකක්ද? ගානෙම තියෙනව නේද? පොඩක් ඔක්කොම පිනා chance කීයක් තියෙනවද බලන්න. මේකේ මෙයාට නම් දීලා නැහැ ලකුණු. හරිද බලන්න 2යි 3යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි. පිනා chance කීයක් තියෙනවද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 2යි 7යි. අනිත් තුන 13 වලට ගන්න පුළුවන් කොහොමද? කොහොම තමයි යන්නේ ඉතින්.